දන්නවද ඇමරිකාව මැද පෙරදිග ගිනි තියන්නේ ඇයිද කියලා? ඔයා හිතනවද යුද්ධයක් කියන්නේ අහම්බෙන් සිද්ධ වෙන දෙයක් කියලා? නැහැ. 2026 පෙබරවාරි 28 වෙනිදා ඊශ්‍රායලය ඉරානයට ගැහුවේ ලෝක බලවතුන් වසර ගාණක් තිස්සේ ඇඳපු සිතියමකට අනුව. මේක නිකම්ම මිසයිල් ප්‍රහාරයක් නෙවෙයි. මේක ලෝකයේ අලුත් ස්වාමියා කවුද කියලා තීරණය කරන අවසාන සෙල්ලම. ඇයි 1979 වෙනකන් හොඳම යාළුවෝ වෙලා හිටපු රටවල් දෙකක් අද ලෝකේ මලු කරන්න දඟලන්නේ? ඇයි ඇමරිකාව තමන්ගේ ඩොලරය වෙනුවෙන් මිලියන ගානකගේ ජීවිත බිල්ලට දෙන්නේ? අද අපි කියන්නේ ප්‍රවෘත්තිවල පවා නොකියන අතීතයේ සිට අනාගතය දක්වා ලියවුණු මැද පෙරදිග බිය කරුම ඇත්ත කතාව. ඉතිහාසයේ හැරවුම් ලක්ෂය කතා පටන් ගන්නේ 1948 ඊශ්‍රායලය බිහිවුණු වෙලාවේ මැද පෙරදිගින් ඒක මුලින්ම පිළිගත්ත ඉරානය. ඊශ්‍රායලයට ඕනම මොහොතක තෙල් දෙන්නත් ඉරානයට යුද්ධ තාක්ෂණය දෙන්නත් එයාලා ගිවිසගෙන හිටියා. හැබැයි 1979 ඉරාන විප්ලවයත් එක්ක ෂා රජු පන්නලා දාලා අයතොල්ලා කුමේනි බලයට ආවා. එතන ඉඳන් ඉරානයට ඊශ්‍රායලය කියන්නේ ලිටල් සාතන් කෙනෙක්. ඇයි මෙයාලා මෙච්චර වෛර කරන්නේ? ඉරානයට අවශ්‍ය වුණා මුළු මුස්ලිම් ලෝකයේම නායකයා වෙන්න. ඒකට තිබුණු ලොකුම බාධාව තමයි මැද පෙරදිග ඇමරිකාව නියෝජිතය වුණ ඊශ්‍රායලය. ප්‍රොක්සි වා. මොකද්ද ප්‍රොක්සි වා එකක් කියන්නේ? ප්‍රබල රටවල් දෙකක් එකතු වෙලා කෙලින්ම මූණට මූණ ගහගන්නේ නැතුව වෙන පොඩි රටවල් දෙකක් හරි සන්නද්ධ කණ්ඩායම් හරි පාවිච්චි කරලා යුද්ධ කරන එක තමයි ප්‍රොක්සි යුද්ධයක් කියලා කියන්නේ. මේක වෙන්නේ කොහොමද? ලෝක බලවතුන් උදාහරණයක් විදිහට ඇමරිකාවයි රුසියාවයි හරි ඉරානයයි ඊශ්‍රායලයයි හරි කෙලින්ම යුද්ධයකට පැටලුණොත් ඒක ලෝක යුද්ධයක් දක්වා දුරදිග යනවා. ඒකෙන් න්‍යෂ්ටිකාව නිසා මුළු ලෝකෙම උනත් විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලෝ කරන්නේ තමන්ට හිතවත් කුඩා කණ්ඩායම් වලට අවි ආයුධ සල්ලි පුහුණුව දීලා තමන්ගේ හතුරට පහර දෙන එක. ඇයි ඉතින් රටවල් මෙහෙම කරන්නේ? මොකද යුද්ධ කරන්නේ වෙනත් රටවල් වල මිනිස්සු නිසා තමන්ගේ රටේ සොල්දාදුවෝ මැරෙන්නේ නැහැ. සම්පූර්ණ යුද්ධයකට යන වියදමට වඩා ආයුධ ටිකක් දෙන එකත් ලාභයි. අපි නෙමේ ගැහුවේ අහවල් කණ්ඩායම ගැහුවේ කියලා ලෝකෙ ඉස්සරහා තමන්ගේ නම කැත කරගන්න නැතුව බේරෙන්න පුළුවන්කමකුත් තියෙනවා. ඉතින් මේ විදිහට 1982 දී ලෙබනනයේ හිස්බුල්ලා හැදුවේ හමාස් සංවිධානයට උදව් කළේ ඊශ්‍රායලය හතර වටින් වට කරලා වද දෙන්න හිතාගෙන. මේක අවුරුදු 40ක් තිස්සේ සීතල යුද්ධයක් විදිහට තිබ්බා. ඩොලරයේ මරණ මංචකය. දැන් අපි බලමු ඇමරිකාව මේ යුද්ධයට එන්නේ ඇයිද කියලා. ඇත්තම හේතුව ආගම නම් නෙමෙයි. ඒ තමයි ඩොලර් එක. ලෝකයේ තෙල් දාම වෙන්නේ ඇමරිකන් ඩොලර් වලින්. ඕනම රටකට තෙල් ඕනි නම් ඒගොල්ලෝ ළඟ ඩොලර් තියෙන්නම ඕනි. මේකෙන් තමයි ඇමරිකාව මුළු ලෝකෙම බලවතා වෙන්නේ. මුළු ලෝකෙම පාලනය කරන්නේ. හැබැයි ඉරානය මේ සෙල්ලම කැඩුවා. එයාලා චීනය සහ රුසියාව එක්ක එකතු වෙලා තෙල් වෙළඳාමේ ඩොලර් එක අයින් කරන්න පටන් ගත්තා. ඩොලරයට තියෙන ඉල්ලුම අඩු වුණොත් ඇමරිකාව ඇතුළේ උද්දමනය වැඩි වෙලා ඒ රට එක දවසින් බිඳ වැටෙන්න උනත් පුළුවන්. ඉතින් ඇමරිකාවට ඉරානය මෙල්ල කරගන්නම වෙනවා. ඊශ්‍රායලය කරන්නේ ඇමරිකාවේ මේ ඩොලර් පද්ධතිය වෙනුවෙන් ඉත්තෙක් වෙලා ඉරානයට පහර දෙන එක. 2023 ඔක්තෝබර් 7 සහ 2026 පිපුරු. 2023 ඔක්තෝබර් 7 වෙනිදා හමාස් ප්‍රහාරය කියන්නේ ඉරානයේ දක්ෂ චෙස් ඇදීමක්. ඒ වෙලාවේ ඊශ්‍රායලය සහ සෞදි අරාබිය අතර ඇති වෙන්න ගියපු සාමග විසඳුම නිසා ඉරානය තනි වෙන්න තමයි ගියේ. ඒක නවත්ත ගන්න ඉරානය හමාස් ලව්වා ඊශ්‍රායලය කෝප කරන්න පටන් ගත්තා. මේ වෙදින තත්ත්වය ඉතාම දරුණු වෙලා තියෙන්නේ. 2026 පෙබරවාරි 28 ප්‍රහාරයේදී ඊශ්‍රායලය ඉරානයේ රාස් න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ගැහුවා. එයාලා හිටියේ න්‍යෂ්ටික බෝම්බ හදන්න තප්පර කීපයක් එහා මෙහා වෙලා. ඉරානය කරේ මේකට පරිගන්න තමන් සතු සෙජිල් මිසයිල් දහස් ගාණක් ඊශ්‍රායලයට එල්ල කරපු එක. මේ වෙද්දි මුළු ලෝකෙම අවධානය තියෙන්නේ හෝමුස් සමුද්‍ර සන්ධියට. මේක වැහිලා කියොත් ලෝකයේ තෙල් නැව් සියල්ලම නතර වෙනවා. ඒ කියන්නේ ලෝක ආර්ථිකයම අළු වෙලා යනවා කියන එක. අනාගතය ඇත්තටම ඉතා අඳුරුයි. ඉරානය තමන් සතු රහස් න්‍යෂ්ටිකාවි පාවිච්චි කරොත් ඒක මුළු පෘථිවියේම අවසානය වෙන්න පුළුවන්. යුද්ධයෙන් ඩොලරේ වැරදුනොත් ඇමරිකාව කියන බලවතා ඉතිහාසයෙන් මැකලා යන්නත් පුළුවන්. යුද්ධයෙන් පස්සේ මැද පෙරදිග පාලනය චීනය සහ රුසියාව අතර පත් වෙන්නත් පුළුවන්. යුද්ධය නිසා අනාගතයට වෙන්න පුළුවන් බලපෑම් ගැන මීට වඩා ගැඹුරින් අපි තවත් එපිසෝඩ් එකක කතා කරමු. අපි ඉන්නේ ඉතිහාසයේ දරුණුම සම්දිස්ථානයේ. කලින් කිව්වා වගේම යුද්ධයකදී දිනන කෙනෙක් නැහැ. ඉතිරි වෙන්නේ අලු විතරයි. අද අපි කතා කරේ ඉරාන ඊශ්‍රායල ගැටුම් පිටිපස්සේ තියෙන ඩොලර් සහ තෙල් සෙල්ලම ගැන.
හැබැයි මේ හැම දේම පාලනය කරන ඇමරිකාව ඇත්තටම බලවත් වුණේ කොහොමද? එයාලා ලෝකය පාලනය කරන ඒ රහස් තාක්ෂණය බලවත්ම අවි මොනවද? ඇයි කිසිම රටකට ඇමරිකාවට අභියෝග කරන්න බැරි? ඊළඟ එපිසෝඩ් එකෙන් අපි ඒක කතා කරමු. ඇමරිකාවේ රහස් බලය සහ ලෝකයේ මීළඟ චණ්ඩියා කවුද කියන එක. මීළඟ කොටස මග අරගන්න එපා. අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. හමු වෙමු ලෝකයේ ඇත්ත කතාවෙන්.